මගේ නම ඇවිල්ලා SPA ජෝන්. මගේ ආයතනයේ නම ඇන්ටන් ස්ටැචු පැලස්. ඉතින් people leasing එක සම්බන්ධව කිව්වොත් මම දැනුවත් ඒ කියන්නේ මම චූටි කාලේ ඉඳන් මම හිතන්නේ අයියත් ගනුදෙනුක තාම අයියත් ගනුදෙනු කරනවා. ඒ වගේම දැන් මමත් ගනුදෙනු කරනවා. අපේ වාහන මගේ සහ අයියාගේ කීපයක්ම අපි ලීස් කරලා තියෙනවා. ඉතින් අපි අදිශය ඇත්තම කිව්වොත් people leasing එකේ ගනුදෙනු කරනකොට ඒක හරි පහසුයි අපිට ඕන වෙලාවක ගිහලා කතා කරලා ඕනම දෙයක් කරගන්න පුළුවන්. මොකද මේ දැන් අදිශයට මම දැන් අපි ගෙවන් යනකොට අපි ගත්ත ලෝන් එකෙන් භාගයක් ගෙවලා අපිට මේ මට ආදිශය හල්ලි ඕන වුණොත් මම මොනවද කරන්නේ ගිහිල්ලා ටක් ගාලා ඒ භාගෙත් සෙටල් කරලා මම ආපහු ලෝන් එක ඒ දවස් දෙක තුනකින් මම මේ අලුත් කරගන්නවා. එච්චරටම මම කියන්නේ අපිත් එක්ක ඒගොල්ලන්ගේ තියෙන විශ්වාසය සහ අපි ඒගොල්ලන්ගේ එක තියෙන විශ්වාසය එච්චර ගැඹුරුයි. ඒ වගේම මේ ඕනම වෙලාවක මම හිතන්නේ ඒවා විතරක් නෙමෙයි මම හිතන්නේ අපි මේ පවුනින් වලටත් අපි මේ එයාලත් එක තමයි ගනුදෙනු කරන්නේ වෙන කිසි කෙනෙක් යන්නේ නැහැ. ඕන වෙලාවක ගියොත් ඕන දෙයක් කරගන්න පුළුවන්. ඉතින් මේ දැන් අත්‍යවශ්‍යම අපි people leasing එක ඔය ගණදෙනු කරන ඉඳලා අපේ ව්‍යාපාරය දැන් මගේ ඉන්නවා සේවකයෝ සාමාන්‍යයෙන් 20යි 30යි 4 වගේ සේවකයෝ ඉන්නවා. ඉතින් මේ සේවකයෝ සහ අපේ වැඩිපුර මෙතන මේ පූජා භාණ්ඩ තියෙන්නේ. පූජා භාණ්ඩ දේශීය තමයි මගේ 75%ක්ම තියෙන දේශීය. ඉතින් දේශීය සාමාන්‍ය මේ ගෙවල් වල කියන්නේ අසරණ අය ගොඩාක් දුරට අසරණ අය. වයසක අය නැත්නම් මේ අලුතෙන් බැඳපු අය ඒ වගේ අසරණ ගොඩාක් අය ඒගොල්ලන් මොනවද කරන්නේ ගෙවල් වල ඉඳගෙන පොඩි දේවල්. ඒ කියන්නේ ඔය පූජා භාණ්ඩ සම්බන්ධ පොඩි දේවල්. ඒගොල්ලන් ඔය දේවල් නිෂ්පාදනය කරන් එනවා. ඉතින් අපි ඒ අය මේ නිෂ්පාදනය කරන් ඇවිල්ලා මෙතන දාලා ඒගොල්ලන්ගේ ජීවිත රටාව ඒගොල්ලන් එකෙන් සවිමත් කරගන්නවා. ඉතින් මේ ඔක්කොටම ඇවිල්ලා මේ අපිට සවියක් ඒ කියන්නේ අත්‍තරම ලොකු අයියක් මේ people leasing එක. ඉතින් අපිට මේ අතම කිව්වොත් මේ වචනෙන් කියන්න බෑ කොහොමද කිව්වොත් මොකද අපි එච්චර කාලයක් ඒගොල්ලන්ට ගනුදෙනු කරනවා. ඉතින් දැන් මාත් එක්ක මේ පෙටා මේ මේන් ස්ට්‍රීට් බ්‍රාන්ච් එකේ ශෂි කුමාර් කියලා වැඩන්න හොඳම ස්ටාෆ් කෙනෙක් ශෂි කුමාර් කියන්නේ. ඕන පොඩි දෙයක් අපි කෝල් කරනොත් ඒ වෙලේම ආන්සර් කරනවා. ආන්සර් කරලා ඒකට අවශ්‍ය දේ කරලා දෙනවා. ඒ වගේම මේකේ මැනේජර් හරි හොඳයි. මීට කලින් හිටපු මැනේජරුත් එමයයි. හරි හොඳයි. ඉතින් දන්නවනේ අදිශය අපිට අමාරු වෙලාවල් එනවනේ. හැමදාම අපිට ගෙවන් යන්න බෑ. සමහර වෙලාවට අමාරු වෙලාවල් එනවා. ඒකට උනත් අපිට කතා කරලා යම්සි දෙයක් කරගන්න පුළුවන් තැනක් තමයි people leasing කියන්නේ.